නගරයක වාහනයක් නවත්තනවා කියන්නේ ඇත්තනම සමහර වෙලාවට ලොකු හිසරදයක් නේද? පාක් කරන්න තැනක් හොයන එක, ගාස්තු ගැන තියෙන අවුල්, වාහනේ ආරක්ෂාව ගැන හිතන එක. ඉතින් මේ හැමදේම වෙනස් කරන්න පුරුවන් තාක්ෂණයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපි බලමු ශ්‍රී ලංකාවේ වාහන නැවැත්වීමේ අනාගතය කොහොම වෙයිද කියලා. පොඩ්ඩක් හිතන්න. වාහන නවත්තන එක සරල, ආරක්ෂිත, හැමෝටම සාධාරණ දෙයක් වුණත් කොහොම තියෙවිද? අන්නේ සරල ප්‍රශ්නෙන් තමයි මේ සම්පූර්ණ කතාවම පටන් ගන්නෙ. ශ්‍රී ලංකාවයි ජපානය එකතු වෙලා ගියන මේ අලුත්ම විසඳුම ගැන අපි ටිකක් ගැඹුරින් බලමු. හැබැයි ඉතින් මේ විසඳුම කොච්චර වටිනවද කියලා හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕන දැනට තියෙන තත්ත්වය. ඒ කියන්නේ පවතින ගැටලු මොනවද කියලා. අපි බලමු ලංකාවේ රියදුරන් හැමදාම මුහුණ දෙන අභියෝග මොනවද කියලා. හොඳයි. මේ ගැටලුව ප්‍රධාන කොටස් තුනකට කඩලා බලන්න පුළුවන්. පළවෙනි එක තමයි ගාස්තු. નિયમિત ගාස්තුවක් නැති නිසා නිතරම වාද විවාද ඇති වෙනවා. දෙවෙනි කාරණය පාරවල් අයිනේ වාහන නවත්තන එක. ඉතින් මේක නිසා ඇතිවෙන වාහන තදබදය නම් කියලා වැඩක් නැහැ. අන්තිමට වාහනේ ගැන බයක් නැතුව විශ්වාසයෙන් දාලා යන්න පුළුවන් ආරක්ෂිත තැනක් හොයාගන්න තියෙන අමාරුව. මේව තමයි මේ ව්‍යාපෘතියෙන් විසඳන්න උත්සාහ කරන මූලිකම ප්‍රශ්න. ඉතින් මේ වගේ සංකීර්ණ ප්‍රශ්නකට විසඳුම එන්නේ කොහෙන්ද? ඒක එන්නේ කාර්යක්ෂමතාවයටයි තාක්ෂණයටයි ලෝකෙම යමක් දිනාගත්ත රටකින්. අපි බලමු ජපාන් ක්‍රමයේ තියෙන විසඳුම් මොනවද කියලා. මෙතන තියෙන උත්තරේ හරිම සරලයි, වගේම ප්‍රබලයි. ඒ තමයි ජපානයේ දැනටමත් සාර්ථකව ඔප්පු කරලා තියෙන ස්වයංක්‍රීය කළමනාකරණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ තත්වයට ගලපලා ක්‍රියාත්මක කරන එක. මේ ස්ලයිඩ් එකෙන් හරිම පැහැදිලිව පෙන්නනවා හැම ගැටලුවකටම කොහොමද ඍජු තාක්ෂණික විසඳුමක් දීලා තියෙන්නේ කියලා. බලන්න ගාස්තු ප්‍රශ්නට ස්වයංක්‍රීය පද්ධතියකින් ගාන හරියටම ගණනය කරනවා. වාදයක් නැහැ. ආරක්ෂාව මදිද? පැය 24ම CCTV කැමරා තියෙනවා. වාහන තදබදයේද ප්‍රශ්නය. පාරෙන් අයින් කරලා ක්‍රමවත් විදිහට පාකින් හදනවා. එකින් එකට විසඳුම්. හරි. මේකෙන් ප්‍රශ්න විසඳෙනවා කියලා අපි දැන් දන්නවා. ඒත් මේ තාක්ෂණය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? අපි ඒ ක්‍රියාවලිය ටිකක් සරලව පියවරෙන් පියවර බලමු. මේ මුළු පද්ධතියම හරිම සරල මූලධර්ම තුනක් උඩ තමයි වැඩ කරන්නේ. 1. ස්වයංක්‍රීය ගාස්තු ගණනය. ඒ කියන්නේ මිනිස් අතපසුවීම නෑ, හැමදේම සාධාරණයි. 2. පැය 24ම CCTV නිරීක්ෂණය. වාහනය ගැන හිතේ කිසිම බරක් නැතුව ඉන්න පුළුවන්. 3. පැහැදිලි සංඥා. ෆුල් එම්ටි ලයිට් නිසා පාක් එකක් හොයා වටේ යන්න ඕනේ නෑ. කාලය ඉතුරුයි, හිතරට නිදහස්. මේකේ වාසිය රියදුරන්ට විතරක් නෙවෙයි ලැබෙන්නේ. ඇතරම මේක මුළු සමාජයටම බලපාන දෙයක්. අපි දැන් විශේෂයෙන්ම බලමු ඉඩම් හිමියන්ට මේකෙන් ලැබෙන වාසි මොනවද කියලා. මෙතන ආර්ථික පැත්තත් හරිම වැදගත්. පැයකට රුපියල් 100ක පදනමක් මත ආදායම ගණනය කරනවා. හිතන්න මෙච්චර කල් නිකම්ම තිබුණු කිසිම ප්‍රයෝජනයක් නොගත්තු ඉඩම් කෑල්ලකින් අමතර ආදායමක් උපයන්න ඉඩම් හිමියන්ට අවස්ථාවක් ලැබෙනවා. ඉඩම් හිමියෙකුට නම් මේකෙත් හින්නේ වාසිම විතරයි. Tamanගේ හිස් ඉඩම සමාගමකට බදු දෙනවා. එතනින් එහාට කළමනාකරණය ගැන කිසිම දෙයක් හිතන්න ඕන නැහැ. ඒ හැමදේම ජපාන් සිස්ටම් එකෙන් බලා ගන්නවා. නිකම්ම ආදායමක් එනවා. ඒ වගේම තමයි පාරවල් වල තදබදය අඩු කරලා නගරේ පිළිවෙලක් කරන්න උදව් කරන එකෙන් එයාලා ලොකු සමාජ සේවයකුත් කරනවා. රියදුරන්ගේ පැත්තෙන් ගත්තොත් මේක සම්පූර්ණ පරිවර්තනයක්. කලින් තිබ්බේ ගාන කීයවේද කියන අවිනිශ්චිතකම, ඒ ගැන ඇති වෙන තර්ක, දැන් තියෙන්නේ හැමෝටම පේන සාධාරණ මිලක්. වාහනේ තියලා යනකොට තිබුණු බය වෙනුවට දැන් තියෙන්නේ කැමරා ආරක්ෂාව යටතේ තියෙනවා කියන හිතේ සැහැල්ලුව. ඉඩක් හොයන්න රවුම් ගහපු කාලේ ඉවරයි. දැන් එක බැල්මකින් තැනක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයේට කිට්ටු වෙලා ඉන්නේ. අපි බලමු මේ ව්‍යාපෘතිය පිටිපස්සේ තියෙන ලොකුම දැක්ම මොකද්ද? ඒ වගේම මේකෙන් ශ්‍රී ලංකාවේ නාගරික ජීවිතය කොයි විදියට වෙනස් වෙයිද කියලා. මේ හැමදේකම හරය එක වාක්‍යකින් කියන්න පුළුවන්. ඒ තමයි මේ කෝට් එක. ආරක්ෂිත, සුරක්ෂිත සහ සාධාරණ පාකින් කියන එක ශ්‍රී ලංකාවේ සුකෝපභෝගී දෙයක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දෙයක්, සම්මතයක් බවට පත් කරන එක. මේක නිකම්ම පාකින් ප්‍රශ්නයක් විසඳනවට වඩා කොයිතරම් ගැඹුරු දෙයක්මක්ද කියලා මේකෙන් පේනවා. ඉතින් අවසාන වශයෙන් මේ ස්මාර්ට් පාකින් ව්‍යාපෘතියෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි නිවැරදි තාක්ෂණය පාවිච්චි කළොත් එදිනෙදා ජීවිතයේ තියෙන ලොකුම හිසරදයක් වුණත් කොච්චර සරල දෙයක් කරන්න පුරුවන්ද කියන එක ඒක අපිව හිතන්න පොළඹවනවා. මේ වගේම තාක්ෂණයෙන් විසඳන්න පුරුවන් අපේ ජීවිත තවත් පහසු කරවන්න පුරුවන් තවත් එදිනෙදා ගැටලු මොනවද තියෙන්නේ?